අපි හැමදාම පාවිච්චි කරන මේ ඩිජිටල් උපාංග ඇතුලේ ඇත්තම මොකද වෙන්නේ කියලා කවදා හරි හිතලා තියෙනවද? අද මේ විග්‍රහයෙන් අපි සූදානම් වෙන්නේ අන්න ඒ අදෘශ්‍යමාන ඒත් අතිශය විශ්මිත ක්‍රියාවලිය ගැන ගැඹුරින් කතා කරන්නයි. බහුමට්ටමේ යන්ත්‍රගෘහ නිර්මාණ ශිල්පය, එමත් නැත්නම් මල්ටි ලෙවල් මැෂින් ආකිටෙක්චර් කියන මේ සංකල්පය තමයි අපේ හැම ඩිජිටල් වැඩක්ම පිටිපස්සේ තියෙන රහස. ඇත්තරම කීබෝඩ් එකේ සරලව ටයිප් කරන වචන කොහොමද කිසිම ප්‍රමාදයක් නැතුව භෞතික විද්‍යුත් ක්‍රියාවලියක් බවට පත්වෙන්නේ? බැලූ බැල්මට මේක නිකන් මැජික් එකක් වගේ පෙනුනත් මිනිසුන්ට කියවන්න පුළුවන් කීතයක් අමු විද්‍යුත් පරිපත බලයක් දක්වා ක්‍රමානුකූලව ගමන් කරන අපූර්ව විද්‍යාවක් මේ පිටුපස්ස තියෙනවා. අපි අද මේක හරියටම සිද්ධ වෙන විදිහ පියවරෙන් පියවර විකේතනය කරමු. මේක පැහැදිලි කරගන්න අපි ප්‍රධාන කරුණු පහක් ඔස්සේ මේ විග්‍රහය ඉදිරියට ගෙන යනවා. මුලින්ම අතත්ති යන්ත්‍ර සංකල්පය, ඊළඟට මට්ටම් 6ක ආකෘතිය, ඊට පස්සේ පරිවර්තන සහ අර්ථකථන ක්‍රියාවලිය, ශුද්‍රකේතේ පරිණාමය සහ අවසාන වශයෙන් මෘදුකාංග හා දෘಢාංග එකිනෙක හමුවන තැන අපි සාකච්ඡා කරනවා. පළමු කොටස. අතත්ති යන්ත්‍රය හෙවත් වර්චුවල් මැෂින් එක විකේතනය කිරීම. මේ සංකීර්ණ පරිගණක ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්න තියෙන පළවෙනි රහස මේකයි. ඇත්තටම පරිගණකයකට තේරෙන්නේ සංඛ්‍යා දෙකක් එකතු කරනවා වගේ, එහෙමත් නැත්නම් සංඛ්‍යාවක් බිඳුවද කියලා බලනවා වගේ ඊටමත් ප්‍රාථමික දේවල් විතරයි. ඉතින් ඒ නිසා අපි කරන හැම ඉහළ මට්ටමේ කාර්යයක්ම ඇත්තටම සිද්ධ වෙන්නේ අතත්‍ය යන්ත්‍රයක්, එහෙමත් නැත්නම් වර්චුවල් මැෂින් එකක් හරහා සංකීර්ණත්වය අඩු කරලා යවන නිසායි. මේක හරියට තට්ටු ගොඩනැගිල්ලක් වගේ නවීන පරිගණකයක් හැදිලා තින්නේ මෙන්න මේ වගේ දූරාවලි ස්තර. එහෙමත් නැත්නම් ලේයර්ස් විදියටයි. මෙතනදී සෑම මට්ටමක්ම ඊට ඉහළින් තියෙන මට්ටමට අතත්ත යන්ත්‍රයක් විදියට වැඩ කරනවා. ඒ කියන්නේ ඉහළින් එන විධානයෙන් බිඳුව මට්ටමේ තියෙන සැබෑ භෞතික යන්ත්‍රය දක්වාම පරිවර්තනය වෙමින් පියවරෙන් පියවර පහළට ගමන් කරන එකයි මෙතනදී සිද්ධ වෙන්නේ. දෙවන කොටස මේ කියන මට්ටම් 6 පැහැදිලි කිරීම. මේ වියුක්ත සංකල්පය තවත් ලේසියෙන් තේරුම් ගන්න අපි මේක අවන්හලකින් කැම ඕඩර් කරනවා වගේ වැඩක් කියලා හිතමුකෝ. මුලින්ම අපි ඉංග්‍රීසි භාෂාවෙන් වේටට කතා කරනවා. ඒක තමයි ඉහළම මට්ටම. ඊට පස්සේ වේට ඒක කෙටියෙන් ලියා ගන්නවා. කලමනාකරු ඒක කුස්සියට යවනවා. කෝකියා වට්ටෝරුව කියවලා ලිපේ ගෑස් කපාට ඇරලා ගින්දර දල්වනවා. අවසානයේදී භෞතික ගින්දරින් පෑන් එක රත් වෙනවා. පරිගණකයේ ක්‍රියාවලියත් හරියටම මේ වගේම තමයි. මේ සැබෑ පරිගණක ආකෘති දිහා බැලුවොත් අපි අර කලින් කිව්ව අවන්හලේ ඉංග්‍රීසි භාෂාව තමයි පස්වෙනි මට්ටමේ තියෙන Python, C++ වගේ ඉහළ මට්ටමේ භාෂා. මේවා හතරවෙනි මට්ටමේ තියෙන ඇසෙම්බලි භාෂාවට පරිවර්තනය වෙලා ඊට පස්සේ තුන්වෙනි මට්ටමට, ඒ කියන්නේ අපේ මෙහියුම් පද්ධතිය, එහෙමත් නැත්නම් ඔපරේටිං සිස්ටම් එක මගින් සම්පත් කළමනාකරණය කරන මට්ටමට ගමන් කරනවා. එතනින් තවත් යන්ත්‍රයේ පහළට ගමන් කරද්දී දෙවෙනි මට්ටමෙන් ද්විමය, ඒ කියන්නේ බයිනරි යන්ත්‍ර භාෂා කීත හසුරවනවා. එක්වෙනි මට්ටම මගින් අභ්‍යන්තර CPU පාලන සංඥා, එහෙමත් නැත්නම් මයික්‍රෝ කෝඩ් භාවිතා කරනවා. අවසානයේ වශයෙන් බිඳුව මට්ටම කියන්නේ භෞතික ට්‍රාන්සිස්ටර් සහ AND OR වගේ ලොජික් ගේට්ස් වලින් සමන්විත වුණු අමු ඩිජිටල් තාර්කික මට්ටමටයි. මේක තමයි අපේ අර අවන්හලේ ලිපේ දැල්වෙන ඇත්තම ගින්දර. තුන්වන කොටස පරිවර්තනය සහ අර්ථකථනය. දැන් මේ ගොඩනැගිල්ලේ මහල් 6ම කොහොමද තියෙන්නේ කියලා අපි දන්නවා. හැබැයි මේ මහල් අතර තොරතුරු ඇත්තටම ගමන් කරන්නේ කොහොමද? මේක ප්‍රධාන විදි දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි ට්‍රාන්ස්ලේෂන් හෙවත් පරිවර්තනය. මෙතනදී වැඩසටහනක් ධාවනය වෙන්න කලින් සම්පූර්ණයෙන්ම පහළ යන්ත්‍රයක භාෂාවකට පරිවර්තනය කරනවා. අනික් ක්‍රමය තමයි ඉන්ටර්ප්‍රිටේෂන් හෙවත් අර්ථකථනය. මෙහිදී පහළ මට්ටමක තියෙන ඉන්ටර්ප්‍රිටර් වැඩසටහනක් කරහා පේලියෙන් පේලියට එසැනින් ක්‍රියාත්මක කරන එකයි සිද්ධ වෙන්නේ. හතරවෙනි කොටස ශුද්‍රකේතේ, එහෙමත් නැත්නම් මයික්‍රෝ කෝඩ් වල පරිණාමය. මේ ව්‍යුහය එක රැයකින් අහසින් කඩාපාතුණු දෙයක් නෙමෙයි. මේක සෑහෙන කාලයක් තිස්සේ පරිණාමය වුණු දෙයක්. මුල්ම යුගයේදී නමීශීලී ශුද්‍ර ක්‍රමලේඛනය හොයාගත්තා. ඊට පස්සේ මෙහියුම් පද්ධති නිර්මාණය වුණා. කාලයත් එක්ක ආරක්ෂාව සහ වේගය වැඩි කරගන්න ඕන නිසා මෙහියුම් පද්ධතිවල සමහර කාර්යයන් මයික්‍රෝ කෝඩ් වලටම ඇතුළත් කළා. හැබැයි අද වෙද්දී නවීන ප්‍රොසෙසරවල දෘඩාංග කොච්චර දියුණුද කියවල සමහර වෙලාවට මේ මයික්‍රෝ කෝඩ් සම්පූර්ණයෙන්ම මගහැරලා ඍජුවම දෘඩාංග වලින් ක්‍රියාත්මක කරන මට්ටමට ඇවිත් තිනවා. මේ පරිණාමය දිහා බැලුවම අපිට තේරෙන ලොකුම දේ තමයි වියුක්ත කිරීම හෙවත් ඇබ්ස්ට්‍රැක්ෂන් කියන එකේ තියෙන වටිනාකම. මේක නිසා ක්‍රමලේඛකයන්ට, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලට ට්‍රාන්සිස්ටර් වැඩ කරන විදිහ ගැන වද වෙන්නේ නැතුව තමන්ගේ කේතයේ තර්කණය ගැන විතරක් අවධානය යොමු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම එකම කේතය විවිධ භෞතික යන්ත්‍ර හරහා පහසුවෙන් පාවිච්චි කරන්නත් මේකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේක හරිම පුදුම සහගතයි නේද?
පස්වන කොටස දෘඩාංග සහ මෘදුකාංග ඒකාබද්ධ වීම. දැන් අපි ඇවිත් ඉන්නේ මේ කතාවේ තීරණාත්මකම තැනට. ඒ කියන්නේ අර න්‍යායාත්මක කේතයන් සහ භෞතික ලෝහමය කොටස් එකිනෙක හමුවන අතුරු මුහුණතට. මේක තියන්නේ හරියටම දෙවිනි මට්ටමෙන්. මේකට කියන්නේ Instruction Set Architecture. එහෙමත් නැත්නම් ISA කියලා. මෘදුකාංගවල තියෙන අතත්‍ය උපදෙස් කොහොමද දෘඩාංගවල භෞතික ගණනය කිරීම බවට පත් කරන්නේ කියලා හරියටම තීරණය කරන්නේ මෙන්න මේ පාලමහරහයි. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕන වැදගත්ම දේ මේකයි. පරිගණකයක ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නව කියන්නේ නිකම්ම චිප් වල නම් කටපාඩම් කරන එක නෙවෙයි. ඡායාරූප, පණිවිඩ, සංගීතය මේ මොන දේ වුණත් මේ සියල්ලම එකම භෞතික පරිපතයක් හරහා ක්‍රියාත්මක කරලා සුපිරි පරිගණක බලයක් අපේ සාක්කුවටම අරගෙන එන්න මේ කියන සංකීර්ණ ස්තර ගණනාව කොච්චර ලොකු මෙහෙවරක් කරනවද කියලා තේරුම් ගන්න එකයි. අපි අපේ ෆෝන් එකේ එහෙම නැත්නම් කම්පියුටරේ තිරේ මත කරන පුංචි ස්පර්ශයක් පවා දශක ගණනාවක පරිණාමයක් මත රැඳිලා තියෙන දෙයක්. මේ හැම ක්ලික් එකක් පිටුපස්සම අදෘශ්‍යමාන පරිවර්තන මිලියන ගණනක් සැඟවිලා තියෙනවා. ඉතින් මේ අපූර්ව පරිවර්තන ස්තර 6 ගැන මේ කරපු විග්‍රහයත් එක්ක අද ඉඳන් ඩිජිටල් ලෝකෙ දිහා වෙනස්ම විදිහට බලන්න අලුත් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා.